හායි ළමයි මගේ යාළුවොත් එක්ක ගියපු ලස්සන ගමනක් ගැන අද වීඩියෝ එකෙන් ගේන්න හිතුවා. මේක ඉතින් ලොකු ගමනක් නෙමෙයි. අපිට හිතුණා හොස්ටල් එක ළඟමයි තියෙන්නේ බීච් එක. ඉතින් අපි බීච් යන් කියලා මොකද අපි දවසක් නෙමෙයි දෙකක්ම හොස්ටල් එකේ දවස් 3ක් අපිට ලෙක්චර්ස් නැහැ. සෙනසුරාදා ඉරිදයි සිකුරාදාත් අපිට ලෙක්චර්ස් යන්න උනේ නැහැ. ඉතින් අපි හිතුවා දවස් දෙකක් හොස්ටල් එකේ නිකන් හිටපු හින්දා අපි යමු කියලා බීච්. කොහොම හරි හොස්ටල් එකෙන් එළියට ඇවිල්ලා අපි මේ බස් එකක් ගත්තා දෙහිවලට යන්න. අපි දෙහිවල බීච් එකට යන්න කලින් කට්ටියත් එක්ක කැන්ඩි එකට යන්න කියලා හිතුවා. ඒ නිසා අපි කට්ටියත් එක්ක දෙහිවල හන්දියෙන් බැහැලා කැන්ඩි එක ළඟට පයින් යන ගමන් තමයි මේ ඉන්නේ. මමයි මගේ යාළුවෝ 3 දෙනයි මගේ රූම් එකේ යාළුවෙක් ඉන්නවා අනිත් දෙන්න උඩු රූම් එකේ. කැන්ඩි එකට යන් කියලා හිතුවට අපිට ඉතින් කැන්ඩි එකෙන් ගන්න දෙයක්වත් නැහැ. හැබැයි ඉතින් කෙලින්ම බීච් එකට යනවට වැඩිය අනික මේ වෙලාව චුට්ටක් අවුවක් තිබුණා බීච් එකේ චුට්ටක් අමාරු වෙයි කියලා හිතුන හින්දා අපි හිතුවා ඉතින් වෙනසකට එක කැන්ඩි එක පැත්තට ගිහින් ඉමු කියලා. කිසිම දෙයක් ගන්න නෙමෙයි ගියේ. හැබැයි ඒ වුණාට මං හිතන්නේ ඔතන දෙන්නේ පොඩි පොඩි අයිටම් වගේ ගත්තා. අපි ඉස්සරහට බලමු එයාලා මොනවද ගත්තේ කියලා. කොයි හදන්නේ නැහැ නේ මේක හදන්නේ කොහේ හරි තැනකට ගියපුවාම ළමා මානසිකත්වය කියන දේ පාලනය කරන්න බැරි කට්ටියක් හැම සෙට් එකකම ඉන්නවා. මේ ඉන්නේ ඒ වගේ දෙන්නේ තමයි. මෙතන අපි කට්ටිය ඔය ගෑන් ළමයින්ගේ සුකුරුත්තන් දේවල් බලද්දී ඔන්න බලන්නකෝ එක ළමයෙක් විතරක් තෝරනවා වෙන වෙන දේවල්. මම දන්නා මට අද ගෙවන්නත් වෙනවා මේ වචනයට කඩලා. මේ සංගීත ගන්න දෙන්න. අත්තර මට ආසයි ඒවා එකක් ආවන්න දෙන්න. කරන් දෙන්න ආසද? කොල්ලන්ට ඕ වැඩක් නෑ මම. එයාලා රෝසනලක්. ගෑනට ඕනේ හැන්දි. උයාගෙන ගන්නද? හොස්ටල් එකේ. මේ සෙට් එකම 390 පහකට. මේ මෙතන මේ ගහලා තියෙන 205යි. 395 කියලා. 395. ශාන්තිකට. කාටද? ශාන්තිකට. අපි දෙන්න වයසට ගිහලා අපි කළු පූසවත් ළඟ ගියාගෙන. කළු පූසවත් ළඟ ගිහින් ඔන්නෝම කිසිම වැඩ කරන දේවල් කර කර අපි කට්ටිය සෑහෙන වෙලාවක් කැන්ඩි එක ඇතුලේ හිටියා. හොඳම දේ කියන්නේ අපේ කැම්පස් එකේ ලෙක්චරර්ස්ලා දෙන්නෙකුත් මේ වෙද්දි ඇතුලේ. අපි ඉතින් එයාලත් එක්කත් කතා කරා. බලන්නකො මෙයා තනියම ගිහිල්ලා මොනවා හරි හොයනවා. පස්සේ කොහමද අපි එළියට ආවා. අර දෙන්නා ගත්ත බඩු වලට සල්ලි දීලා අපි දැන් යනවා. කොහෙද අපි යන්නේ? බීච් එකට. අපි යනවා දෙහිවල බීච් එකට. ඔයාලත් අපිත් එක්ක යමු. දෙහිවල බීච් එකට යන්න කලින් අපි මෙතන බින්චුන් එකෙන් අරගෙන ගියා බොන්න දේවල්. මොකද නැත්තම් එතනට ගිහිල්ලා ගන්න දැනකුත් නැහැ. අපි ඉතින් එතනින් ඒවත් අරන් පික්නි එකක් දාගෙන පික්නි අංකල්ට පින් සිද්ධ වෙන්න වටයක් ගිහිල්ලා අපි ආවා දෙහිවල බීච් එකට. ඔය තේජනි බයින ගමන් ඉන්නේ ත්‍රිවිලිගේ අංකල්ට. මොකද යාපිව වටයක්ම එක්කගෙන ගිහින් තමයි ඔතනට ගෙනත් දැම්මේ. කොහමද අපේ වැඩි ගානකුත් ගත්තා. කමන්න නැහැ ඉතින් වෙච්ච දේ හොඳයි කියලා හිතාගෙන අපි බීච් එකට ඇවිල්ලා අපි ගත්ත දේවලුත් දීලා අපි ගියා ඉතින් රැල්ල පාගන්න. රැල්ල පාගලා ඔතන හිටියක් මේ පොඩි අය සෙට් එකක් සෙල්ලම් කරන අපිට තෝරනවා බෝලයක් අරගෙන සෙල්ලම් කරන්න. හැබැයි අපි ළඟට බෝලයක් ගන්න තැනක් තිබුණෙත් නෑ. අපි ළඟ ඉතින් බෝලයක් තිබ්බෙත් නෑ. අපි කම්මැලිකමෙන් තමයි හිටියේ කට්ටියත් එක්ක. හැබැයි පස්සේ අපිට සෙට් වුණා ඔතන ඉන්න පොඩි කට්ටිය සෙල්ලම් කර කර ඉන්නවා. එයාලත් මොකද්ද වාසනාවට අපිට කතා කරා සෙල්ලම් කරන්න එන්න කියලා. ඉතින් අපි එයාලත් එක්ක සෙල්ලම් කරා. අපි ආපු ටයිම් එකේ හැටියට බීච් එකේ ඉන්නක අමාරු නෑ. මොකද අවුව නම් තිබුණෙම නැහැ. අනික ලොකු සෙනගක් හිටියෙත් නැහැ. ඒ නිසා ඉතින් අපි නිදහසේ අපේ
කාලයක් ගත කරලා අර පොඩි අයවත් හම්බෙච්ච ඉන්න එයාලත් එක්කත් සෙල්ලම් කරලා තමයි අපි එන්න පිටත් වුණේ. මේ පොඩි සෙට් එක කරන්න රෑ වෙනවා කියන එක ගානක්වත් තිබුණේ නෑ. මොකද යාලට මේ පැත්ත හරි හුරුයි. ඒ ළමයි මේ පැත්තෙම කට්ටියක්. ඒ නිසා මං හිතන්නේ යාලා රෑ වෙනකන් සෙල්ලම් කරන්න ඇති සමහර විට. ඒවට අපි හොස්ටල් එකට ගියා. මොකද අපි ඉක්මනට හොස්ටල් එකට යන්න ඕනේ. බඩුත් ගන්න තියෙන හින්දා අපි ඉක්මනට එතනින් ආවා යාලට බයි කියලා. මේ ෆුඩ් සිටියෙන් තමයි අපි බඩු ගන්නේ. මේ ෆුඩ් සිටියෙන් අපිට ඕන කරන බඩු අරගෙන අපි 176 බස් එක ගන්න පයින් යන ගමන් තමයි මේ ඉන්නේ. මොකද අතන බස් නවත්තන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා ඉතින් පයින් යන්න බස් එක ළඟට. කමක් නැහැ ඉතින් ලොකු ගාණක් නැහැ. හතර දෙනාත් එක්ක පයින් යනකොට ඉතින් ඒ නිසා එතනට ගිහිල්ලා බස් එකේ නැගලා හොස්ටල් එක ගාවින්මයි බහින්න තියෙන නිසා අපි හොස්ටල් එක ගාවින් බැහැලා බ්ලොග් එක එන්ඩ් කරන්න තමයි මේ යන්නේ. අපි හොස්ටල් එකට ආවා. ඉතින් මාව බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. channel එක subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. bye.